හයි හයි ඉතින් ඔයාලට කොහොමද? ඉතින් මං ඔන්න අදත් ඔයාලට අලුත්ම vlog එකක් අරගෙන ආවා. ඉතින් අද අපි පොඩි ගමනක් යනවා. අපි යනවා ගාල්ලේ. ගාල්ලේ යන්නේ අපේ අත්තම්මයි තාත්තයි අම්මයි මායි නංගි අත්තම්ම බලාගන්න අක්කයි එක්ක. ඒ කියන්නේ අද අපි කාර් එකේ 6 දෙනෙක්ම යනවා. ඉතින් ඔය තියෙන ඉතින් අපි යන මග ගත්ත ක්ලිප් එකක්. අපි හයිවේ තමයි ගියේ මොකද අපිට පොඩි වැඩක් කරන්න තිබ්බා ඒක නිසා. දැන් වෙලාව 4:25යි. ඉතින් අපි යනවා. ඊට පස්සේ ඉතින් මට ටිකකින් නිින්ද ගියා. ඒ කියන්නේ ඔය හයිවේ එක ඉවර වුණාට පස්සේ මට නිින්ද ගිහින්. ඒ කියන්නේ එක්සිට් කරලත් මේ මම නිදිලු. ඊට පස්සේ ඉතින් ඔය එක්ස්ප්‍රස් කෝච්චියක් දැක්කා. ඉතින් මම ඒ කාල්ට පෙන්නවත් හොඳයි කියලා හිතලා වීඩියෝ කරා. මාල් එක්ස්ප්‍රස් එක නම් ඊට පස්සේ ඉතින් අපි ආවා. බලන මාල්ම ලස්සනයි. මං කියන්නේ මුහුද ලස්සනයි. ඔයාලත් මුහුදට ආසද? මම නම් මුහුදට මාරම ආසයි. මුහුද මාරම ලස්සනයි. මට මං කියන්නේ. ඔය තියෙන ඉතින් මුහුද ඉතින් ඔයාලා හොඳට බලා ගන්න මුහුද. ලස්සනයි නේද මුහුද? ඔය මං බාදක මැද්දේ ගත්ත එකක්. ඊට පස්සේ ඉතින් අපි සෙරප්පු දාගෙනම ලෑස්ති වුණා. ඔය මම පෙන්නුවේ මං ඕක තමයි ඇන්දේ කියලා. අපි අද්දිත් කොහොමවත් ලොකු අම්මලා හිටියේ නැහැ. ගෙදර අපිට කිව්වා ලොකු අම්මා දොර අරගෙන ඇතුළට යන්න කියලා. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා අත්තම්මගේ බඩු බාන එක තමයි ඔය පෙන්නුවේ. ඔය තින් අත්තම්මගේ තව බඩු තියෙනවා. උඹ මාර විදිහට බඩු. ඉතින් ඒ ඔක්කොම හැමෝම වෙලා බිමට ගත්තා. ඊට පස්සේ ඉතින් අපිට ලොකු අම්මා කෝල් එකක් දීලා කිව්වා ඇතුළට යන්න කියලා. ඔයා අපේ ලොකු අම්මව දැකලා නැහැනේ ඔයාලා. ඔයාලා ඒ වුණාට ගොඩක් දෙනෙක් අපේ අම්මාව දැකලා තියෙනවානේ. ඉතින් අපේ ලොකු අම්මයි, කියන්නේ දෙවෙනි ලොකු අම්මයි අම්මයි අතර පොඩි වෙනසයි තියෙන්නේ. ඒ වුණාට ඒ දෙන්න අවුරුදු 3ක්ද කොහෙද, ඒ කියන්නේ ગેප් එක. ඔය තියෙන ඉතින් එයාලා හදපු වෙසක් කුඩු. අපි හදන්නේ සව් කොළ වලින්. අන්න එයාලා හදලා තිබ්බේ වානිෂ් කොළ වලින්. අර පොත් වලට පිට කර දාන්නේ. ඉතින් අපි ගාව යතුරු තිබ්බේ නෑ ඇතුළට යන. ඉතින් එතකම් මම ඔයාලට වටපිටාව පෙන්නුවා. ඔය ඉතින් එහෙ වටපිටාව ඒ ගෙදර තට්ටු 4ක් තියෙනවා. ඒ 4වෙනි තට්ටු view එක මාරම ලස්සනයි. ඔය ගෙදර පිටපස්ස view එකත් මාරම ලස්සනයි. මං ඉතින් ඔයාලට ඒක ඊළඟ සැරේ ගියම් පෙන්නන්න. ඇත්තටම මට අමතක වුණා. අපි උඩට ගිහිල්ලා බලලා ආවා. ඒත් මට වීඩියෝ එකක් ගන්න අමතක වුණා. උඩට ගියාම තමයි මතක් වුණේ ෆෝන් එක අරන් ආවේ නැහැ කියලා. ඉතින් මං ආයෙමත් ආයි ගන්න ගියේ නැහැ ඉතින්. මටත් කරදරයිනේ. මං ඔයාලට ඊළඟ සැරේ අනිවාර්යයෙන්ම පෙන්නන්නම්. ඊට පස්සේ ඉතින් ලොකු අම්මා ආවා. ඔය තියෙන ඉතින් CCTV කැමරා තියෙනවා. ඔය ඉතින් ඒ අක්කලගේ මෙඩල්ස් අක්කා කියන්නේ එයා මට වඩා දවස් 2යි වැඩිමල්. එයා තමයි All Island First 2025 26 එයාගේ ඔය මෙඩල්ස් තමයි. ඒ කියන්නේ මට වඩා දවස් 2ක් වැඩිමල් අක්කගේ. දැන් ඔයාලා හිතනවා ඉතින් මං එයාට අක්කා කියන්නේ කියලා. එහෙම තමයි දවස් 2ක් හරි වැඩිමල්නේ. ඔය ඉතින් ඒ අක්කලා දෙන්නගෙම පූසෝ. ඔය පූසගේ නම නයා. එයාලට තියෙන අන්න ඒ වගේ නම. නයා, සම්බෝලේ, මාළු හොද්ද, කිරිමාළුවා, ගින්දරි, පුළුන් කොට්ටේ අන්න ඒ වගේ නම් තමයි එයාලට තියෙන්නේ. ඔය ඉතින් පූස් පැටව දාලා. නයා තමයි හරි ලස්සනයි නයා. මං ඉතින් නයාව කොහොම හරි යාළු කරගත්තා. නායක යාළු කරගත්තා කියලා ඉතින් මොනවත් වෙන්නේ නෑනේ. සෝරි ඔය වීඩියෝ එක අනිත් පැත්තට පේනවට ඔය ඉන්නේ දන්නේ නැහැ කවුද කියලා. ඔන්න මෙයා පූස් පැටව දාන මෝරම ලස්සන චුඩි පූස් පැටව ගොඩක් හිටියා. ඔය පූස් පැටව උත් ලස්සනයි. ඉන්න මම ඔයාලට පෙන්නන්නම් ඒ ටික. ඔය ඉන්නේ ඉතින් ඒ පූස් පැටව. ඔයාලට ඔය සුදු පාට ගුලි වගේ පේනවනම් ඒ ඉන්නේ පූස් පැටව ටික තමයි. ඊට පස්සේ තව උතන පූස් පැටියෙක් ඉන්නවා. මම ඒක තමයි ඔයාලට ඔය පෙන්නන්න හදන්නේ. ඒ පූසම අපිට පිම්බත් ගියා. ඔය ඉන්නේ චූටි පූස් පැටියෙක්. ඒ අම්මා වගේ පාට තුනම තියෙනවා. ඊට පස්සේ අපි එන්න තමයි හදන්නේ. අපිට රබුටන් ගිට් ටිකක් හම්බුණා. ඔය ඉතින් අපේ ලොකු අම්මා. ඉතින් අපේ අම්මයි ලොකු අම්මයි තමයි ඉන්නේ. ඊට පස්සේ ඉතින් අපි කෝට් ෂූස් දෙකක් දාන් ගියේ. දෙක මාරු කරගත්තා. ඉතින් ගාල්ලේ ආවහම
යන්නේ නැතුව ගෙදර යන්න බැරි තැනක් තියෙනවා. ඒ මොකද්ද? ඔයාලා හිතන්න බලන්න. ඒ කොහෙද කියලා. කොහේ යන්නත් ඉතින් කාලේ ඉන්න ඕන නිසා මම රබුටන් ගෙඩියකුත් කෑවා. අපි JBL එකත් අරන් ආවේ සින්දු දාලා ෆන් එකේ යන්නේ යද්දි. ඉතින් මම රබුටන් ගෙඩියක් කෑවා. ඔයාලා හිතන්න බලන්න. දැන්වත් කියන්න පුළුවන්ද ඔහෙ දැක්කම අපි කොහෙද යන්නේ කියලා. ඔව් ඉතින් අපි යනවා බීච්. අද අපිට එද්දි හවස් වුණේ නැති නිසා අපි හිතුවා යන්න. ඔය ඉතින් අපි බීච් යන ගමන් මෝරම ලස්සනයි. ඔයාලත් එන්න ඕනේ. මම කියනවා ඔයාලත් එන්න ඕනේ මේ ගාල්ලේ බීච් එකට. මෝරම ලස්සනයි. ඒ වෙලේ මේ මාළු අල්ලනවා. ඒකේ අර ඉර බලන්න ලස්සනයි. ඒක මේ මම ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. ගොඩක් අවවෙලා අපි එතන හිටියා. ඔය මාළු අල්ලන විදිහ වුණාට ඒ අංකල්ගේ මාළු ඇල්ලුන්නේ නැහැ කියලා කෑ ගැහුවා. ඔය වතුර දුඹුරු පාටේ මේ දවස් ටිකේ මුහුද හැටිලු. කරන් දැන් නැහැ. ඉතින් අපි යද්දිම දුඹුරු පාට. හැබැයි මේ හොඳ පස් දැන් අපි මෙහෙම කරලා වතුර ටිකක් ගත්තොත් මේ වැලි එන්නේ නැහැ. ඉතින් ඔය අපි නංගිම රණ්ඩුවේ සිප්පි කටුව ඇහුලුවා. ඔය ඉතින් ඒක ඔයාලම් බලන්නකෝ ලස්සනද කියලා ඊටු වීඩියෝස් ටික. ඊට පස්සේ අපි ආවේ වැලේ නාලා ඊට පස්සේ වතුර බෝතල් වලින් හොදලා බොම්ම මාරුවෙන් කාරයකට නැගගත්තා. මං ඔයාලට ස්පෙෂල් දෙයක් කියන්න ඕනේ. මං ඔයාලට කලින් කිව්වේ නැහැ මේ දේ. මං වෙසක් වීඩියෝ වලින් පස්සේ ගෙන හැම වීඩියෝ එකම අන්තිමට පොඩි ප්‍රශ්නයක් කියන්නේ පොඩි ක්විස් එකක් වගේ දෙනවා. ඒකේ උත්තරේ දෙන්න ඊට පස්සේ වීඩියෝ එකෙන්. ඊට පස්සේ ඉතින් ටිකකින් කරවල වැටුණා. ඊට පස්සේ අපි ඉතින් JBL එකකින් සින්දු දාගෙන ආවා. ඔන්න සින්දු තමයි කිව්වේ ජස්ටින් බීබර්ගේ සින්දුව තමයි අපි කී ආවේ බේබි. මං විතර ඉතින් ඕක අහන්න අපේ ගෙදර බයිනෝ රණ්ඩු හරිද? ඔව් ඉතින් අපි ඕක කී ගොඩක් සින්දු කිව්වා අපි. කී ආවා ගෙදර. අපි දැන් යන් ක්විස් එකට. ඉතින් මෙන්න මේක තමයි අද දවසේ ප්‍රශ්නය. ඔයාලා මේකේ උත්තරේ දන්නවනම් වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔයාලට බයි.